ප්‍රාර්ථනා කරන යාළුවෝ සියලු දෙනාට පොඩි වෙන්න වගේම අදත් අරගෙන ආවේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරි කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් මෙන්න වගේම අද දවසේ කරන කෙන සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning වල සියලු දෙනාටම. ඉතින් අද 2025 11 වෙනි මාසේ 16 ඉතින් අපි වැඩ විස්තර වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. ඉතින් ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල රුපියල් 301.91යි. ඒ වගේම විකුණු මිල රුපියල් 309.61යි. ඒ වගේම විකුණු මිල මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 367.57යි. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 810.68යි. ඒ වගේම මල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරාම් එකක් රුපියල් 83.35යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 81.78යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 432.45යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 795.27යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 84.26යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 998.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙනවා රුපියල් 999.57ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාදා BC වලත් රුපියල් 965ත් රුපියල් 999ත් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එක කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 356.40ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 236.6යි. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 206.5යි. ඒ වගේම මලේසියන් රින්ගිට් එකක් රුපියල් 74.18යි. ඒ වගේම ඊශ්‍රායල සේකර් එකක් රුපියල් 95.11යි. ඉතින් අපි බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොහෙද? කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරිට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා මේ වගේ වටින වීඩියෝ දෙකකට මට අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ගන්න වෙනකන් ඉතින් කවුරු සුබ දවසක් ජය වේවා.